ඇස්ට්‍රෝ අයිඩියා YouTube නාලිකාව හරහා ඔයාගේ උපන් ලග්නයට මේ මාසයේ සිදුවන ග්‍රහ ගෝචරයන් බලපාන ආකාරය ජ්‍යොතිෂානුකූලව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ වීඩියෝයේදී ඔයා ඔක්තෝබර් මාසය තුළදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳ කෙටියෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇස්ට්‍රෝ අයිඩියා YouTube නාලිකාව වෙත පිළිගන්න ගමන් ආදරෙන් ඉල්ලීමක් කරනවා අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන මෙන්. ඒ වගේම මේ කරුණ ඔයාලට කොතරම් දුරට වැදගත් වුණාද කියලා මාසාන්තිමේදී කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. කුම්භ ලග්නයෙන් උපන්නවට ඔක්තෝබර් මාසයේදී පවුලේ වගකීම් වැඩිපුර කරට අරගෙන කටයුතු කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ දේවල් මේ වෙලාවේදී ඔයාලට බරක් වගේ දැනෙන්න පුළුවන් වුණත් අනාගතයේ ශක්තිමත් ඉවසිලිවන්ත චරිතයක් බවට පත් කරන්න උදව් වෙනවා. මේ මාසෙදී දේපල මෙන්ම මුදා සම්බන්ධ කටයුතු වලදී ඉවසීමෙන් කටයුතු කරන්න පුළුවන් නම් හොඳයි. මාසයේ මැද කාලයේදී නිදහස අඩු බවක් මානසික ආතතියක් දැනෙන්න පුළුවන් නිසා අනවශ්‍ය දේවල් ඔලුවට දා ගැනීමෙන් වළකින්න පුළුවන් නම් හොඳයි. මේ කාලේදී ඔයාගේ අනාගතය වෙනුවෙන් තෝරාගත යුතු පාත් එක මොකද්ද, අනාගතයේ මොන තත්වයකට පත් වෙනවද යන කාරණා පිළිබඳ වැඩිපුර කල්පනා කරන්න ඉඩ තියෙනවා. ඔක්තෝබර් මාසයේදී ඔයාලට වෘත්තිමය කටයුතු සාර්ථකව කරගන්න පුළුවන්. විශේෂයෙන් රැකියා හෝ ව්‍යාපාරික කටයුතු වලට උසස් නිලධාරීන්ගෙන්, උපදේශකයින්ගෙන් වගේ පියාගෙන් ලොකු සහයෝගයක් ලැබෙන්න පුළුවන්. ඔයාගේ රැකියා කටයුතු, අධ්‍යාපන, ආධ්‍යාත්මික නීතිමය වගේම රජයේ හෝ විදේශ රටකට සම්බන්ධ නම් මේ කාලය තුළ හොඳ සාර්ථකත්වය ලබා ගන්න පුළුවන්. මේ කාලෙදී උසස් අධ්‍යාපන කටයුතු වලට, ආධ්‍යාත්මික කටයුතු වලට හෝ දාර්ශනික කටයුතු වලට වැඩි උනන්දුවක් දක්වනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔයාට ඔක්තෝබර් මාසයේදී සමහර විට බලාපොරොත්තු නොවු මුදල් වියදම් වීමක් හරි මුදල් ලැබීමක් හරි සිදු වෙන්න පුළුවන්. ඔයාට අනවශ්‍ය වියදම් පිළිබඳ විමසිල්ලෙන් ඉන්න පුළුවන් නම් මුදල් ඉතිරි කිරීම කරගන්න පුළුවන්. ඒ වගේම මේ කාලෙදී මුදල් ණයට දීමෙන් වැළකී ඉන්න පුළුවන් නම් හොඳයි. රත්රන් හෝ භූමිය සම්බන්ධ මුදල් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා ඔක්තෝබර් මාසයේ අග කාලය හොඳයි. ඔයා විවාහක කෙනෙක් නම් ඔක්තෝබර් මාසයේදී විවාහ ජීවිතයේ සාමකාමීව ගෙන යන වාසනාව තියෙනවා. විශේෂයෙන් මේ කාලෙදී ළමයිගේ අනාගතය සහ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් සහකරුවෝ සහකාරිය සමග සාකච්ඡා කරන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඔයාගේ සහකරුවෝ සහකාරියගේ සෞඛ්‍ය සම්බන්ධව සැලකිලිමත් වෙන්න. ඔයා විවාහ වෙන්න කෙනෙක් හොයමින් ඉන්නවා නම් ඒ සඳහා සුදුසු කෙනෙක් මුණ ගැහෙන්න වගේම රිලේෂන්ෂිප් එකක් පටන් ගන්න අවස්ථාව තියෙනවා. සෞඛ්‍ය තත්ත්වය ගත්තාම අධිරුධිර පීඩනය තියෙන කෙනෙක් නම් නිසි වෛද්‍ය උපදෙස් පිළිපදින්න. ඒ වගේම මානසික පීඩනය අවම කරගන්න නිසි විවේකය සහ හිතට සතුටක් වෙන දේවල් වල නිරත වෙන්න පුළුවන් නම් හොඳයි. මේ පිළිබඳ කිසියම් ගැටලුවක් ඇත්නම් කමෙන්ට් හරහා ඉදිරිපත් කරන්න. ඔයාට ඔක්තෝබර් මාසය නිදුක් නිරෝගී වාසනාවන්ත මාසයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.